මේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ දැන් විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධව දැන් විශේෂඥ වෛද්‍යවරු දැන් සාමාන්‍ය වෛද්‍ය මේවට යොමුවීම අඩුවීමක් කරනවා ඉස්සරහට කොහොමද? නෑ ශල්‍ය වෛද්‍ය උපකරණ හෝ ඖෂධ හෝ පරීක්ෂණ දැන් රෝහලකින් කරගන්නකොට ඇමතිතුමත් කිව්වා වගේ තියෙනවා ක්‍රමවේද තුනක්. ඒ පළවෙනි ක්‍රමවේදය තමයි රජය මගින් ලබා දෙන ඖෂධ පාවිච්චි කිරීම. දැන් එවැනි ඖෂධයක් නැති වෙච්ච අවස්ථාවකදී පුළුවන් පෞද්ගලික අංශයෙන් මේක රෝහලට ලබා ගන්න රෝහල මාර්ගයෙන්. ඒ කියන්නේ රෝහලේ අධ්‍යක්ෂකවරයා හරහා පෞද්ගලික අංශයෙන් එම ශල්‍ය උපකරණ හෝ ඖෂධ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි රෝගියාට කියලා මේක ලබා ගැනීම. දැන් මේ ක්‍රම තුනම පාවිච්චි වුණා මෙච්චර කාලෙ. වැඩි වශයෙන් පාවිච්චි කරේ රජය මගින් ලබා දෙන ඖෂධ පාවිච්චි කිරීම. නමුත් දැන් ගැටලුකාරී තත්වයක් මතු වෙයිද කියලා ලොකු සැකයක් පවතිනවා විශේෂඥ වෛද්‍යවරුන් අතර. මේ පෞද්ගලික අංශයෙන් මේ උපකරණ හෝ ඖෂධ රෝගියාට ගේන්න කීම සම්බන්ධව එම ද්‍රව්‍ය රෝහලේ නැති අවස්ථාවක. ඉතින් දැන් අපි ලිපියක් මගෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලලා තියෙන්නේ මේ පිළිබඳව ගයිඩ්ලයින් එකක් නැත්නම් ක්‍රමවේදයක් අපිට දෙන්න කියලා චක්‍ර ලේඛනයක් හරහා. ඒ කියන්නේ මාධ්‍ය ප්‍රකාශක තුලින් හෝ වාචිකව කියන පිළිතුරු මගින් නෙවෙයි චක්‍ර ලේඛනයක් හරහා රෝහලේ මෙවැනි ඖෂධ හෝ උපකරණ නැති විට ඒක ගන්න රෝගියා කැමති නම් මොකද්ද පිළිපැදිය යුතු ක්‍රමවේදය? ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාට ලියලා ලෙඩා රෝගියා අධ්‍යක්ෂකවරයාට යවලා රෝගියාගේ නිසි කැමැත්ත මේකට ගත්තයි කියලා සඳහන් කළා අස්සනක් අරගෙන මොකද්ද කළ යුතු ක්‍රියාමාර්ගය? දැන් ඒක තමයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෝ මේ චක්‍රයක එහෙම එන්නේ නැතුව කරල යන්න කියොත් මොකද වෙන්නේ ඉස්සරහට? නෑ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂඥ වෛද්‍යවරුන් මැලි වෙයි රෝගීන්ට කියලා මේ ඖෂධ හෝ උපකරණ පිටින් ගෙන්න ගන්න. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු මේ රෝගියාට දැන් හොස්පිටල් එකේ මේ අවශ්‍ය බෙහෙත නැත්තම් පිටින් ලියලා දෙන එකක් නැති වේද? පිටින් ගන්න කියනවා. දැන් පිටින් ගන්න කියනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් කියන්න කියලා තමයි අමාත්‍යාංශයෙන් අහලා තියෙන්නේ. දැන් අමාත්‍යතුමා කියලා තියෙනවා මේක සත්භාවයෙන් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් ඒ සත්භාවය කියන එකේ අර්ථකථනය කුමක්ද කියලා තමයි අපිට දැනගන්න අවශ්‍ය. දැන් මේ සත්භාවයෙන් කියන්නේ මොකද්ද සත්භාවය සඳහා අවශ්‍ය ක්‍රමවේදය? අධ්‍යක්ෂකවරයා හරහාද මොකද්ද ක්‍රමවේදය කියලා තමයි අපි මේ පැහැදිලි කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙන්නේ. දැන් මොකද බෙහෙත් එකකුත් තියෙනවා රටේ. හොස්පිටල් වලට කොහොමද බලපෑම? නෑ මේක බෙහෙත් හිඟේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. යම් අවස්ථාවල බෙහෙත් හිඟ වෙලා තියෙනවා. කොවිඩ් කාලේ බෙහෙත් හිඟ වෙලා තියෙනවා. දැන් මේක තියෙන්නේ බෙහෙත් නැති අවස්ථාවකදී හිඟ වූ අවස්ථාවකදී මෙතෙක්කල් අනුගමනය කරපු ක්‍රමවේදය දිගටම කරන්න කිරීම වෛද්‍යවරුන්ට ආරක්ෂා සහිතද නැද්ද කියන ප්‍රශ්නයක් දැන් තියෙනවා. ඒකෙන් මේක වෛද්‍යවරු මැරි වෙනවා. එහෙම මේක ආරක්ෂාව සම්බන්ධව. ආරක්ෂාව සම්බන්ධව දැන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒවල රෝගීන්ට මොකද වෙන්නේ? බලපෑමක් කියලා වේද? එහෙම රෝගීන්ගේ වෙන බලපෑම සම්පූර්ණ මේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත යුතු දෙයක් නේ. දැන් මේ අවස්ථාවේදී අපි කියන්නේ දැන් මේ රෝගියාට කළ යුතු ප්‍රතිකර්ම කරන්න යම් දෙයක් රෝහලේ නැත්නම් මේක රෝගියා ලවා පිටින් ගෙන්වා ගන්නවා නම් රෝගියාත් ඒකට කැමති නම් ඒ සඳහා තියෙන ක්‍රමවේදය පැහැදිලි කරන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ.